රයිගම වන්නාර මායා දුන්නේ. මේක ඉතිහාසයේ අප්‍රකට කතාවක්. හැබැයි පුතා අපි මේක මෙහෙම කතා කරොත් එහෙම මොකද වෙන්නේ? පොල් ආරවල තියෙන්න පුළුවන් නේ. කාගේද? අයියයි මල්ලියට. ඒ කියන්නේ එකම බිසව දෙන්නේ එක ගීතයක් වුණා. දෙවිලා. ඒක වැත්තකින් තියන්නකෝ. අපි චොට්ටක් මේ දෙන්නම දාලා ගමු. අවුද මේ දෙන්න? 6 වෙන විජයබාහු. කාත්වද විවාහ කරගත්තේ? කීරවැල්ලේ විසෝවන්නාර. ආගේ හරි කමන්නේ මේ දෙන්නට හිටියනේ පුතාලා 3 දෙනෙක් අපි එහෙම හිතමුකෝ. අවුද පුතාලා 3 දෙනා කියන්න මේ ඉන්නේ බෝලක බාහු මෙයා පැත්තකින් තියමුකෝ. අපිට දීලා තියෙන ඉතිහාසෙ මේමනේ 7 වෙනි බෝලක බාහු අනිත් එක්කෙනා රයිගම බණ්ඩාර අනිත් එක්කෙනා මායා දුන්නේ. පුතා ටික කාලෙකින් කීරවැල්ලේ විසෝ බණ්ඩාර මිය යනවා. මෙයාගේ සහෝදරිය එයාට කිව්වා රූපාවති. හවුද පුතා? රූපාවති විසව. රූපාවතීව කවුද විවාහ කරගන්නේ? 6 වෙනි විජයබාහු. 6 වෙනි විජයබාහු දෙවන වරට විවාහ කරගත්තේ කාවද? කීරවැල්ලේ විසෝබණ්ඩාරගේ සහෝදරිය රූපාවති. එයාට හිටියා මේ දෙන්නටත් හිටියා පුතා මොකෙක්ද? පුතෙක්. පුතා කවුද? දේවරාජ. කවුද පුතා? දේවරාජ. මේ බලන්නකෝ